අංග වාසුර නරංගන ભેදය. සුරංගනාවියන්ගේ නරංගනාවියන්ගේ. නරංගනාවියෝ කියන්නේ සාමාන්‍ය කාන්තාවෝ මේ ඔයාලා වගේ ගෑනු ළමයි. සුරංගනාවියෝ කියන්නේ අරගොල්ලෝ. ඇත්තටම මේ දෙගොල්ලොන්ගේ පුතා නර්තන වෙනසක් තියෙනවා නේද? සුරංගනාවියෝ මෙහෙම ලයින් එකක් ගත්තත් එන ආතල් එකට ගන්නවා හොඳයි. හරිද? මම බලන් හිටපු හින්දා මේ කියන්නේ. මෙහෙම සලුව මෙහෙම ගසව ගමන් පිරිමින්ගේ මූණවල වල වැදිලා යන්නේ. පිරිමි ගාලා එහෙම මේවා වෙනවා. ඉතින් පිරිමිගේ මූණේ මෙහෙම වදිනවා. පිම්මක් පැන්නත් උඩින් නිකන් ලාලිත්‍යයට හිමීට පයින් යර ගෑනු ළමෙක් උඩ පැනලා බිම්බෙන්ටකොට නිකන් බෙට්ටක් අතේරිය වගේ වැටෙන්නේ නැහැ. හරිද? අරක දැන් ගෑනු ළමයට ඇත්තටම බං නැමිලා දිගෑරෙන්න ගියාම කොන් එක කොන්දර ගානවනේ. හරි අමාරුයි. උඹලා බලහන් උඹලා තියෙන ලෙඩ තොගේ. හරිද? නැටු මන්නන්න ගත්තාම උඹලා මොකද කරන්නේ? අමුකු ඩුමුකු අමල් දුමල් කියනවා නැත්තම් යටට දෙකයි උඩට දෙකයි යටට දෙකයි උඩට දෙකයි. ඔච්චරනේ උඹලගේ නැටුම. පෙරේතයන්ට පිරිත් වතුර ගැහුවාම වගේ මෙහෙම දඟලනවා මෙහෙම දඟලනවා. රම්බර කියපන් උඹේ නොම්බරේ තන්දුරි කමුද නොදා බරබරේ ඔයා කරේ කවුද ඉන්නේ ජරමරේ